ඔන්න ඉතින් අද අපි බලන්න යන්නේ නරුටෝ හොකාගේ වුණ දවස. ඇත්තට මේකේ ගොඩක් කතා සිදුවී වෙනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මේක තමයි මම දාන පළවෙනි වීඩියෝ එක. හොඳයි නම් ලයික් එකක් සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාගෙන යන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. それを果たさんとした。お前はどこまで見えている？ Yeah. Hold up. ඔන්න ඉතින් අපිට ඉස්සෙල්ලම පේන්නේ නරුටෝ උතන නිදාගෙන ඉන්න සීන් එකක් තමයි. ඔන්න ඉතින් මේ වෙලාවේදී හිනට කියනවා නරුටෝගේ දුවරේ කියන හැමවරිට එයාව ගිහින් ඇරවන්න කියලා. එයාත් ගැම්මෙන් යනවා නරුටෝව හැරවන්න. ඔන්න ඉතින් දැන් මේ හදන නරුටෝව හැරවන්න. නමුත් කොච්චර කරත් නරුටෝන් හැරින්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ දෙනවා බොරුට උසම කියනන් කියනවා විදියට කාට හැරවන්න බෑ. වෙන මේ විදියට තමයි හැරවන්න පුළුවන් කියලා ඔලිම්පික් කියලා උස පයින්නා වගේ පයින්නවා කියලා ගෞරවය. ඒක නරුටෝට ඊයරේ කාපුවත් මතක් වෙනවා. ඔන්න ඉතින් දැන් නරුටෝ බාගෙට මැරලා වගේ කෑම කන්න තමයි යන්නේ. පියමනේ බාගෙට මැරලා වගේ කෑම කන හැටිත් එකක් තියාගෙන. ඔන්න ඉතින් මේ වෙලාවේ හිනට ඇවිල්ලා කියනවා එයාගේ හොකාගේ මහන්න දීලා තමයි ඉන්නේ. මං යන්නම් ඒක මහලද කියලා බලන්න කියලා. එයා පිටත් වෙනවා ඉදිරි යන්න. එතකොට අපිට පේනවා ඒක මහා අවුරුදු 75ක් විතර වයස ඇති ආච්චි කෙනෙක්. එයා තමයි ඉතින් මේක මහන්නේ. ඔන්න ඉතින් දැන් හිනට කියනවා මම ගිහිල්ලා ඒක බලලා එනවා. ඔයා ඉක්මනට දෙන්න හොකා සොයලා හැටි කියලා. ඔන්න ඉතින් හොකාගේ තිබගෙන ගියදී මතක් වෙන කකචිය දඟිට බැදුම. ඒක මහලා තියෙන ඉතින් ආච්චි තමයි. මේ ඔක්කොම හොකාගේ ළඟ ඇදුම් මහල් තියෙන එයා තමයි. ඉතින් මේ අස්සාවේදී හිනට හොකාගේ ඇදුම හම්බෙලා තියෙන්නේ. හැබැයි එයා හිතනවා මේක ඇඳාම නරුට ලස්සනට ඉදී කියලා. ඔන්න ඉතින් මේ දැන් ඔක්කොම හොකාගේ සොයලා රැස්සලා තමයි ඉන්නේ. වලට බිනවනේ කොච්චර ඉන්නවද කියලා. මේ අස්සාවේදී හිනට ඇවිල්ලා කියනවා මම එයාගේ හොකාගේ ඇදුම දිනවා කියලා. ඒතකොට එයාලා කොහොනරුට කියලා. ආයෙත් හිනට කියනවා මම එයාට එන්න කියලා දැන් මෙයා ළඟ මග එනවා ඇති කියලා. කෝ තාම නෑනි කියලා එයාලා කියනකොට මෙහෙනම් මං හිනට කියනවා එහෙනම් මම ගිහින් එයාව බලන්නම්. ඔයාලා මේක ටිකක් කරලා තියාගන්න කියලා. මං එයා කෙන බලන්නම් කියලා එයා ගෙදරට දුවලා යනවා. ඔන්න ඉතින් දැන් වෙලාව හරි කියලා නරුල හැත්වෙමින් තමයි ඉන්නේ උත්සවයට යන්නේ. ඊට පස්සේ එයා කතා කරනවා එයාගේ බොරුටරයි හැමවරිටයි. ඒ උනාට ඉතින් ඒ දෙන්න නම් එන්නේ ඒ දෙන්න බෝනික්කට රණ්ඩු කරමින් තමයි ඉන්නේ. පේනවනේ කොහොමද ඇදිල්ල කියලා. හොඳටම රණ්ඩු කරනවා. ගැම්මක් තමයි. නරුට නම් හිතන්නේ මේ දෙන්නට පිස්සු කියලා තමයි ඉතින්. ඔන්න ඉතින් දැන් කොහොම හරි මේ කීරෙන් ඔන්න වෙන්න තමයි තියෙන්නේ. දෙන්න පණක් දාගෙන ඇදලා කොහොම හරි ඒක ඉරා ගන්නවා. බොරුට නම් පැත්තකට ඉඳලා හැමවර නම් බිබට වැටෙනවා. ඊට පස්සේ මාතල්ම සීන් එක ඉන්නේ. ඔන්න ඉතින් දැන් හමාර නැගිටිනවා. ඒතකොට බරුට යනවා හොදින්ද කියලා. එහෙම කියනත් එක හමාරි මේ පැත්ත බලනවා. ඔයාලට පේනවනේ එයාගේ බියු ගාස් දෙක. ඔන්න ඉතින් මේ දෙක ඕපන් වෙනවා. දැන් ඉතින් මොහිනී වහලා තමයි ඉන්නේ. ආයි ඉතින් දැන් හෙන්න ගේමක් දෙනවා. පේනවනේ බඩු පෙරලනවා. ඔය දැන් බොරුට දෙනවා පාරක් විහිලා යන්නේ. ඊට බොරුට කෑ ගහලා කියනවා එයා ගොඩක් ශක්තිමත් වෙලා අනේ මාව බේරගන්න කියලා. බේරගන්න තමයි යන්නේ. එතකොට හැමෝරි කියනවා මම මේ වයිස් පුඩුමක් කරනවා කියලා. ඊට පස්සේ උන්න හෙට් යනකොට නරුටෝ මැදින් පයින්නවා. ඒක පාට නම් උදේක අපිවත් මතක් වෙනවද මම කියන්නේ. ඊට පස්සේ කොහමද ඉතින් බරුට බේරගන්න ගිහින් නරුටෝ හොඳ පාරක් කරනවා. නියම පාර තමයි ඉතින්. මම මේ වගේ අතර සීන් මගේ WhatsApp group එකේ ෆනි විදිහට හදලා දානවා. මේකට එකතු වෙලා බලන්න. ඔන්න ඉතින් මේ වෙලාව කකාචිව තමයි පේනනේ. කකාචි යනවා කොනල්ඩෝ කියලා. මෙයාලා නම් කියන්නේ කවද දැක්කේ නැහැ කියලා. නරුටෝ කවද වෙලාවට වැඩක් කරේ. ඔන්න ඉතින් දැන් උත්සවය ආරම්භ වෙන්න තමයි යන්නේ. ඔන්න දැන් කකාචි කියනවා කවුද සෙවන්ත් හොකාගේ කියලා. ඉතින් සෙවන්ත් හොකාගේ නරුටෝ කියලා. ඔන්න ඉතින් හොකාගේ නරුටෝ කියනකොටම ඔක්කොලට වගේ සතුටුයි හිතෙනවා. ඒ වුණාට නරුටෝ වලට වෙනවනේ දැන් නරුටෝ එනවා. ඇත්තට මේ නරුටෝ නම් නෙමෙයි එන්නේ. නරුටෝ වගේ සබ්ස්ක්‍රිප්ෂන් නෙමෙයි ට්‍රාන්ස්ෆෝමේෂන් ජුට්සුවක් කරගත්ත කවුද මන් දන්නේ. කෝල් එක කරලා අහගන්න මන් දන්නේ. නම්බරේ Google එකකින් ගාව ගන්න. මේව නම් මම දන්නේ නැහැ. ඔන්න ඉතින් එලාවද හිනට ගෙදරට එනවා. එතකොට එයා දකිනවා නරුටෝ බිව් වැටලා ඉන්නා. එතකොට එයා හිතනවා කවුද යකෝ මේ වැඩේ කරපු එකා කියලා. එතකොට එයා දකිනවා මෙයාගේ ගහලා තියෙන්නේ ශාක්‍ර පොයින්ට් එකට කියලා. ඒක තමයි මේ බාගෙට මැරලා වගේ මොහිනී ගහලා වගේ ඉන්නේ. ඊට පස්සේ ආයෙත් චක්‍ර පොයින්ට් එකට ගහන තරම් ගෙදර ඉන්න වැඩ කවුද කියලා. ඔන්න ඉතින් මේ වෙලාවේදී බොරුට හැංගිලා තමයි තමන්ගේ නංගිට බය. හැබැයි ඒක නම් පට්ට ලැජ්ජාවක්. ඔන්න ඒක ඔයාගේ නංගියා ඉන්න කාමරේට එනවා. එනම් පට්ට බය තමයි ඉන්නේ. ඔන්න ඉතින් දැන් හැමෝම කාමරේට ඇවිල්ලා එකපාරට මායා නෙමෙයි මොහිනී ගහලා එකපාරට
සුදු පාටට බෝල කලී වගේ ඇහැසැල්ල බලද්දි බෝරුට ඉතින් කෑ ගහනවා මුළු පළාතම ඇහෙන්න. එපිසෝඩ් එක නම් දැන් ඉවරයි. මොකද එපිසෝඩ් එකේ මෙච්චර ඉතින් හැබැයි තව පොඩි කෑල්ලක් තියෙනවා. ඔන්න ඒකත් මම පෙන්නන්න. උන් ඉතින් කවුරුගේ සෙට් එකක් ගෙදරට එලා නරුට උස්ස ගන්න යාගේ යාළුවෝ කකෂි හැම. ඊට පස්සේ අපිට ආයෙ පෙන්නන්නේ සුනාදේ මොකද්ද මුට්ටියක් කරගෙන අඤ්ඤමඤ්ඤල් කුසල් කරන සීන් එක. ඒනොට එක අපිට දැල්ලා ඔන්න ඉතින් දැන් පේනවා අපි ගෙවන නටුගේ පින්තූරේ නෙමෙයි මූර්තිය අදගොනා මූර්තිය බිත්තිය ගහලා තියෙනවා. ඔන්න ඒක තමයි මේ එපිසෝඩ් එකේ වෙන්නේ. අපි ආයෙත් සම්බිමු ආලෝගේ WhatsApp group එකට දාලා ඉන්නවා. ඒකට අතල් ෆනි සීන් දාන්න. අදට ඉවරයි. good luck. ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙමු.